හිතන්නේ බැරි වෙයි වගේ මෙතන යන්න මේගොල්ලම ගොඩක් බැල ලොකු බැලක් ගන්නවා. මම එතකොට කියන්නේ ලවාපියත් ඒ කියන්නේ පිඟාන හොඳ වැඩක් කරේ ඩොකියුමන්ට් නැතුව. ඇතුළට ගියා. ෂාව් අයිබෝන් කියන සෙට් එකට ඉතින් කොහොමද අද වැඩට යනවා වැඩට යන එක වෙනදා වගේ මම හිතන්නේ කවුරුත් දන්නේ නැති මම වැඩ කරන්නේ කොහෙද මිලානෝ දුවමෝල කොහෙද කියලා පට්ට ලස්සන ප්ලේස් එකක වැඩ කරන්නේ යමු ගිහිල්ලා බලමු එතන වෙනවා පොඩි විශේෂ වැඩ මුළු ඉතාලියේම අද ඉතින් ඒක පෙන්නන්නේ මට ඕන කට්ටියටම ඉතින් මම හිතන්නේ ලංකාවේ වෙන channel එකකින් මේක බලන්න පුළුවන් වෙයි කියලා ලස්සන ලොකේෂන් එක හොඳම ලොකේෂන් එකේ ඉඳලා මම හිතන්නේ ගෙවල් වලින් ඉඳන් මම යන්නේ හැමදාම වගේ මගේ ස්කූටියේ බාණ්ඩේ විනාඩි 10ක්වත් වගේ යන්නේ පොඩි කාලයක් යන්නේ. ඉතින් මම අදත් ගන්නවා මගේ ස්කූටියත් අරගෙන යමු මාත් එක්ක ඉතාලියේ තියෙන අවුට්ඩෝර් ෂෝ එකකින් ලොකුම අවුට්ඩෝර් ෂෝ එකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ ඒ පැත්තේ කොහොමද කියලා අද සෙනග යමු විස්තරේ මම යනවා කියන ටිකින් ටික ඉතින් දිගට වැඩ වෙන වීඩියෝ අත් එක්ක ලස්සන ෂෝ එකක් බලන්න යන්නේ අද වැඩට යනකම. ඉතින් මේක තමයි අපි ඉන්න දැනට ඉන්න ගෙදර ගෙවල් වලින් එළියට බහපු ගමම පාර තියෙනවා. බස් එක සෙට් වෙනදී බස් එක යන්නේ නැහැ මම ඉතින් ඉක්මනට යන්න පුළුවන් නිසා ස්කූටිය තමයි යන්නේ. ඉතින් යන්න කලින් ෂෝ එක පටන් ගන්න කලින් මට කියන්න ඕන ඔයාලට මේක විස්තරේ ගෙන මේක කරන්නේ රේඩියෝ ඉතාලියා කියන්නේ මොකද්ද ඉතාලියේ තියෙන ලොකු රේඩියෝ channel එකක්. ඒකේ live in concert එකක් තමයි මේක කරන්නේ. මෙතන මේගොල්ලෝ මේකට ලොකු ප්‍රසිද්ධ ආටිස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒකට සින්දු 3 ප්ලේ කරනවා කට්ටිය. ඊට අමතරව බෑන්ඩ් එකක් ප්ලේ කරන සම්පූර්ණ live යන්නේ ලොකුම ෂෝ එක කිව්වම ඉතාලියේ තියෙන outdoor ලොකුම ෂෝ එක කිව්වම පත්තම මේකත් සාමාන්‍යයෙන් දෝමවල ඉතාලිය දෝම කියන්නේ පියස්ස එකක් කියන්නේ පියස්ස දෝම කියන්නේ පට්ටම ප්‍රසිද්ධ පියස්ස එකක් කියන එක මම කලින් වීඩියෝස් වලත් කරලා ඇති මගේ පියස්ස එක කියන්නේ ගොඩක් පිරිසක් එකතු වෙන තැනක් හදිසි අවස්ථාවට එතකොට විශේෂ අවස්ථාවකට ඕනම දෙයකට උත්සවයක් තියන්න හැම දෙයකටම එකතු වෙන තැන තමයි පියස්ස එකක් කියන්නේ. ඉතින් මිලානෝ වල වගේම ඉතාලියේටම ගොඩක් වැදගත්ම පියස්ස එකක් තමයි මේ පියස්ස දෝම කියන්නේ. දෝමපල්ලික අපි කවුරුත් දන්න ලංකාවේ අපි ඔක්කොම දන්නව නේද? ඉතින් මේ දෝමෝ පියස්ස දෝම එකේ තමයි මේ කට්ටිය මේක ඕගනයිස් කරන්නේ 2012 ඉඳන් මේ කට්ටිය මේක කරගෙන යනවා. කොරෝනා එකට මේ කට්ටිය කරන්න බැරි වුණා. 2021 මම 22 මම එතකොට වැඩ කරා මේ මම යන රෙස්ටුරන්ට් එකේම ක්ලබ් එකේම මම එතකොට කියන්නේ ලවාපියත් ඒ කියන්නේ පිඟාන හොඳ වැඩක් කරේ ඩොකියුමන්ට් නැතුව. හොඳට මතකයි මම ආපු අලුත ඉතින් අපි යමු අද බලන්න ෂෝ එක කොහොමද කියලා. මේක මෙච්චරම විශේෂ මොකද්ද මේ ෂෝ එක ඒ වගේම ඔයාලට අරන් එන සුපිරිම ලොකේෂන් එකක් මේ වීඩියෝ එකේ. මේ ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න මේක බලන්න ඕන නම් වෙනද මම මේකේ පැදගෙන යන්නේ ස්කූටි එක. අද පැදගෙන යන්න බෑ මොකද එන්න චුට්ටක් ඉස්සරහට යද්දි තව සෙනග වැඩි. අපි බලමු කොච්චර සෙනගක් එනවද කියලා මේකට. මට ඒක තමයි පෙන්වන්න ඕන. මම අවුරුදු දෙකකට කලින් දැකපු සීන් එකම මම හිතලා අදත් ඇති කියලා ඒ විදිහටම කොරෝනා වලට අවුරුදු දෙකකට පස්සේ තමයි තිබුණේ 2022. දැන් මේ සැරේත් මේගොල්ලෝ හොඳටම කරන ලොකුම ෂෝ එකක් කිව්වහම බලමු. මට පොඩ්ඩ පෙන්වන්න මොකද ඉස්සරහට යද්දි ඉන්න සෙනග කොහොමද කොච්චරක් ඉන්නවාද කියලා. එතරම් මේකට වෙනම ට්‍රේන් මේගොල්ලන් දාලා තියෙනවා. ඒකත් කියන්න ඕන විශේෂයෙන්ම ට්‍රේන් වෙනම දාලා තියෙනවා මේකට එන්න ඉතාලිය වෙන තැන් වලින්. එතකොට මේකට එන අපි 100ක් આવොත් ඒකෙන් 10කට වගේ විතර ඇතුළට යන්න පුළුවන්. ඒ තරම් මෙච්චර ඉන්න සෙනගකින් යන්න බෑ හැමෝටම ඇතුළට. ඒ වගේ ෂෝ එකක් තියෙන්නේ. බලමු ඇතුළට ගිහලා මම ඉතින් හොඳම ලොකේෂන් එකේ ඉඳන් ලස්සනට දෙන්නම් ඔයගොල්ලන්ට වීඩියෝ එක පිළිවෙලකට. දැන් මේ ඈති පේනවා ඉතින් කට්ටියට අර තියෙන දෝමපල්ලිය සෙනග ගොඩක් බහලා ඉන්නේ. බලමු මෙතනින් මට යන්න පුළුවන් දෙයක්. මට රෙස්ටුරන්ට් එකට යන්න පුළුවන් පැතිකඩ ගොඩක් තියෙනවා. මෙතනින් ට්‍රයි එකක් දාලා මේ තලන්න ඉන්න සෙනග.
හිතන්නේ බැරි වෙයි වගේ මෙතන යන්න මේගොල්ලම ගොඩක් බැල ලොකු බැලලා සීන් එක බැරි වෙන සීන් එකක් තියෙනවා. අවුරුද්ද ගන්න ඇතුළට ටිකට් අර ගන්න කට්ටිය තමයි යම් කිසි පිරිසක් ගන්න. අපි try කරලා බලමු අනිත් පැත්තේ. මෙතන තියෙන තනිකරම පොලිස් වාහන බලා ගන්න. ඒගොල්ලෝ රෙඩි පිට ඉන්නේ හැම පැත්තෙම පොලිසියෙන් ඉන්නවා, හමුදාවෙන් ඉන්නවා, ඒ වගේ ඇම්බියුලන්ස් දාලා තියෙනවා, ගිනි නිවන දාලා තියෙනවා. මම උඩට ගියට පස්සේ පේන්නන්න හැම පැත්තෙම මේක කවර් කරලා තියෙන්නේ. මොකද සේෆ්ටි එක ගැන ඉතාලිය වැඩක් කරොත් මේකට සේෆ්ටි එක ගැන ආරක්ෂාව හැම දෙයක්ම බලන අනිවාර්යයෙන් මේක 200ක ඒගොල්ලන්ගේ තියෙන එක. ඒක මාර කෝල්ට් එක. මෙච්චර සෙනගකට ඇම්බියුලන්ස් හැම තැනම දාලා තියෙන වටේටම දුම වටේටම ගිනි නිවන ඒවා. එතකොට හමුදාවේ ඒ කට්ටියට යන්න පුළුවන් වෙනවා පාරවල් ඒවා બ્લોක් වෙන්නේ නැතුව ලස්සන විදිහටම ඕගනයිස් කරලා දෙනවා. මේක ලොකුම ෂෝ එකක් කියපුවාම උඩට ගියපුවාම බලා ගන්න පුළුවන් හැම දෙයක්ම. මම ඉතින් දැන් try කරන්නේ මේ පැත්තෙන් යන්න. දුමපල්ලේ කියන්නේ සිටි එක මැදම තියෙන්නේ ගොඩක් බිසි ප්‍රදේශයක් හැමදාම. ඉතින් අද වගේ දවසට කොහොමත්ම ඇතුල් වෙන්න බෑ. බලමු දැන් අපේ මැනේජර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අතන අපිට තියෙන එක ගේට්ටුවක් එතනින් යන්න පුළුවන් කියලා මම කෝල්ලක් දීලා මට ආරංචියක් හම්බුණා. ඒකෙන් ගිහලා බලමු. try කළා ප්ලේස් 3කින්ම ඒ කට්ටිය කියන්නේ හරි ට්‍රස් එකේ මම වැඩ කරන රෙස්ටොරන්ට් එකේ නම කිව්වා. ඒත් යන්න දෙන්න බැලු මොනවා තියෙනවද මම ඩෙන්ටිටි එක පෙන්වනවා. ඊට පස්සේ කිව්වා මේකත් එක ස්කූටියත් එක්ක යන්න බැලුවා. බලමු දැන් මෙතනින් ගිහලා මෙතන ඇති අපේ මැනේජර් කෙනෙක් එහෙම වුණොත් ඉදිරියට එහෙම මට ස්කූටිය ගෙනියන්න පුළුවන්. නැත්නම් මල කෙලියක් වෙන්නේ. ඔක්කොම ප්ලෑන් ටික ඉවරයි. වීඩියෝ එක කරලත් ඉවරයි. වැඩට ගිහිල්ලත් ඉවරයි. මේ මාරම ක්‍රවුඩ් එකක් ඉන්නේ. සුපිරි අපේ සිකියුරිටිලා දෙන්නෙක් ඉඳලා හොඳ වෙලාවට ඇතුළට යන්න කිව්වා මැනේජර් මේ දැන්ලෝ ගියේ සුපිරි. ඒ කියන්නේ බඩු ඇතුළට ගියා. උඩට ගිහිල්ලා පෙන්නන කොච්චර සැනයක් ඉන්නවද කියලා. කොමාරි ප්ලේස් එකට උඩින්නම් පෙන්නන්න. මේ ටිකේ ඉන්නේ ටිකට් ගන්න සෙට් එක මම හිතන විදිහට ස්ටේජ් එක අර මිනිස්සුත් එක්ක වෙනවා. ඉතින් කොච්චර ලොකද කියලා පල්ලියත් එක්ක මේ ටික පස්සේ තව ටිකින් කොහොමද පිරෙන්නේ කියලා බලමු. කොහොමද පිරෙන්නේ කියලා කට්ටියනේ. වා පල්ලිය තියෙන අපේ රෙස්ටුරන්ට් එක අපි තව මෙහි මාරු කරගන්නේ. තන අපි ලෑස්ති වෙනවා. මේව කලවල වැඩ කරන්න ඕනේ. I think කාටවත් මේ වගේ ලොකේෂන් එකක් කවර් කරන්න බෑ උඩින් නම්. අවුස 6 වෙලාව තාමත් කොහොමද සෙනග.
එහෙම තමයි මේ කට්ටිය සුද්ධ කරනවා දඩි පිළි ගාලා මැෂින් දාලා. ෂෝ එක ඉවරයි කට්ටිය අස් කරනවා උදේ පාන්දර 4:00යි. අපිත් ඉතින් ක්ලබ් එකේ වැඩ ඉවරලා දැන් ගෙදර යනකම ඉන්නේ. ඉතින් හම්බෙමු තවත් වීඩියෝ එකකින්. දන්නේ නැහැ මේකේ කොපිරයිට් වදිද කියලා මියුසික් වලට. මගේ ඔක්කොම වීඩියෝස් තියෙනවා අනිවාර්යයෙන්ම මගේ Facebook page එකේ. ඉතින් කට්ටියට ගිහලා බලන්න පුළුවන්. මේකත් මම ලස්සන හදලා දාන්න. Thank you very much. ඉතින් හැමෝටම හම්බෙමු තවත් වීඩියෝ එකකින්.